එතකොට 6 වෙනි පාඩයෙන් අපිට තියෙනවා මේ බීජීය ප්‍රකාශන වල සාධක සීම කියන පාඩම. කලින් පාඩමේ කතා කරේ බීජීය ප්‍රකාශන ගැන. මේ පාඩම උන්ටකයිනේ. එතකොට මේක අපිට කියනවා බීජීය ප්‍රකාශන වල සාධක වෙන විදිය ගැන කතා කරන්න කියලා. අපි බලමු මේ ඉස්සරහට කොහොමද තියෙන්නේ මොනවද කතා කරන්න කියලා. එතකොට සාධක කියන්නේ මොකක්ද? එතකොට බීජීය ප්‍රකාශනයේ සාධක කියන්නේ බීජීය ප්‍රකාශනයක් කියන්නේ එතකොට මේක ගන්න මේ 2x y කියන එක මේක බීජීය ප්‍රකාශනය යන්නේ. එතකොට මේක සාධක ගත්තොත් එහෙම මොනවද? මේක එක සාධකයක්. x කියන්නේ තව සාධකයක්. y කියන්නේ තව සාධකයක්. එතකොට මෙන්න මේ බීජීය ප්‍රකාශනයේ සාධක මොනවද? 2යි x තියෙනවා y තියෙනවා. මෙන්න මේවා තමයි සාධක වෙන්නේ. එතකොට බීජීය ප්‍රකාශනයක සාධක කියන්නේ ඒ බීජීය ප්‍රකාශනය අන්තර්ගත වෙලා තියෙන ඒ අකුරු ඉලක්කම ඒ වගේ තියෙන දේවල්. හරිද? නෑ එතකොට මේ වගේ එකක් මෙන්න මේ 2යි x ධන 2යි y මේකත් මොකද්ද? බීජීය ප්‍රකාශනය යන්නේ. එතකොට මේක සාධක ගත්තොත් එහෙනම් මේ 2x කියන එකේ සාධක මොනවද තියෙන්නේ? 2 තියෙනවා x තියෙනවා. 2y කියන එකේ තියෙන සාධක මොනවද? 2 තියෙනවා y තියෙනවා. එතකොට මේ බීජීය පද දෙකටම පොදු එකක් තියෙනවා මොකද්ද? 2. 2 කියන සාධකේ පොදුයිනේ. එතකොට ඒක එළියට අරන් අපිට ලියන්න පුළුවන් කොහොමද? මෙතන 2 අයින් කරලා x ඊට පස්සේ මෙතනත් 2 එළියට ගත්තානේ ධන y. ඇයි මොනේ මේ 2 කියන එක මේ බීජීය පද දෙකටම පොදු සාධකයක් හින්දා. ඒ විදිහට අයින් කරලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ තමයි මේ වගේ එකක් තිබ්බොත් එයා බීජීය ප්‍රකාශනය xy ධන 5යි x මේ ප්‍රකාශනය එතකොට සාධක ගත්තොත් මේ xy කියන එකේ තියෙනවා x තියෙනවා y තියෙනවා. 5x කියන එකේ 5 තියෙනවා x තියෙනවා. එතකොට මේ දෙකටම සමාන එකක් තියෙනවා මොකද්ද? x. එතකොට x අපි එළියට ගන්නවා. එතකොට මේ ප්‍රකාශනය ඉතුරු වෙන්නේ මොකද්ද? y. මේක ඉතුරු වෙන්නේ ධන 5. මේ වගේ අපිට ලියන්න ඕන. මේ ප්‍රකාශනය ගත්තා. ඔන්න ඔය වගේ වල තමයි අපි බීජීය ප්‍රකාශන වල සාධක කියලා කියන්නේ. ඊට පස්සේ අර 8 වසරේදී අපි ඉගෙන ගත්තා. අර ප්‍රකාශනයක් සාධක වල ගුණයක් විදියට ලියන විදිය. මෙන්න මේ වගේ ලියන්න ඕනේ. ඒක පොඩ්ඩක් මතක් කරගමු. මේකේ පළවෙනි එකේ මොකක්ද තියෙන්නේ? 3x ධන 12. මේක කොහොමද? ප්‍රකාශන වල සාධක වල ගුණයක් විදියට ලියන්නේ. මේ දෙකටම පොදුයි මොකද්ද? 3 කියන එක. මේ පැත්තෙන් 3 ගත්තාම මේ පැත්තේ ඉතුරු වෙනවා x. මේ පැත්තේ 3 වගේ කීයක් තියෙනවද? 12ට 4. x ධන 4. අන්න මේ ගුණ කරපුවාම මේක එනවා 3x ධන 3 වරක් 4 12. මේක එනවනේ ආයි ගුණ කරපුවාම. ඒ වගේ මේකත් දෙවෙනි එකත් බලමු. ඒක මොකද්ද කියන්නේ? 6යි a ධන 12යි b ඍණ 18. මේක පොදු සාධකයේ මොකද්ද? 6 කියන එක 6 ගුණාකාර වලින් තියෙන මෙතන 6යි a මෙතන 12යි b මෙතන 18. 6 කියන එක අපිට එළියට ගන්න පුළුවන් නේද? එළියට ගත්තාම කොහොමද එන්නේ? 6 එනවා පොදු සාධකේ. ඊට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ a. මෙතන 12ට 6 වගේ 2යි. ඊට පස්සේ එතන ඉතුරු වෙන්නේ 2යි b. ඊට මෙතන 18ට 6 3යි. මේක එතකොට මේ ගුණ කරපුවාම අපෝ ගුණ කරලා ලියපුවාම වෙනවා මොකක්ද? 6යි a ධන 6ට 2 12යි b 6ට 3 ඍණ 18. මේක එනවනේ. මේ විදිහන්නේ අර සාධක මෙන් කරලා ලියන්න කියන්නේ. අර පොඩි පන්තිවලදී ඉගෙන ගත්තා. හරිද? ඒක තමයි මේක ඉස්සරහට පොඩ්ඩක් අර ඒකේ තමයි වැඩිපුර මුල් කැලේ ටිකක් එකතු වෙලා තියෙනවා. මේක තියෙනවා අපිට දැන් මේ වගේ අපේ දෙකක් තුනක් තියෙනවනේ අපි කතා කරන්නේ. මේක කියන පද හතරක් සහිත බීජීය ප්‍රකාශන වල සාධක කියන. මේක අපි ගානකින්ම කතා කරමු. දැන් මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය ගත්තොත් එහෙම එක එක කොටස අනුව දැන් සම්පූර්ණ දිග a ධන b නේ පළල x ධන y කියලා දීලා තියෙනවා. මෙතන මේ එක කොටස ගානේ වර්ගඵල ගත්තොත් එහෙම මේ ඒ කොටසේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන්. වර්ගඵලය එන්නේ දිගයි පළල ගුණ කරපුවාමනේ. එතකොට a x එනවා. ඊට පස්සේ b කොටසේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන්. දිග කීයද x පළල කීයද b. එතකොට එන්නේ b x c කියන එකේ වර්ගඵලය එනවා. දිග කීයද a පළල y a y b කියන එක එනවා අපිට දිග කීයද b පළල y සමාන b y. එතකොට සම්පූර්ණ වර්ගඵලය මොකක්ද මේකේ? මේ a b c d කියන කැලේ අතර එකතුව. ඒ කියන්නේ මොකක්ද සම්පූර්ණ වර්ගඵලය මේකේ? a x ධන b x ධන a y ධන b
y. එතකොට අපිට මේ ABCD කොටස් තුනේ ABCD කොටස් හතරේ වර්ගඵල ටික එකතු කරපුවාම අපිට එනවා මෙන්න මේ ප්‍රකාශනය. දැන් අපි බලමු මේකේ දිගයි පළලයි ගුණ කරපුවාම මොකද එන්නේ කියලා. ඒත් එන්නේ වර්ගඵලයනේ. දිග කීයද? A ධන B. ඒකනේ දිග. ඒ ගුණ කරන්න ඕනේ මොකෙන්ද? පළල. පළල කීයද? x ධන y. දැන් මේකේ සම්පූර්ණ දිගයි පළලයි ගුණ කරපුවාම අපිට ආවේ මේ ප්‍රකාශනය. එතකොට මේ ABCD කොටස් හතරේ වර්ගඵල වෙනම එකතු කරපුවාම මෙන්න මේක. එතකොට අන්න මොකද්ද වෙන්නේ? මේ ප්‍රකාශන දෙක මේකයි එක සමාන වෙන්නේ බෑ. දැන් අපි මෙන්න මේ ප්‍රකාශනේ අර සාධක වර්ග විදියට ලියාගෙන බලමු. මේ පළවෙනි එකේ ඉස්සෙල්ලා ගමු. ඒක මොකක්ද තියෙන්නේ? ax එකතු කිරීම bx. ඒ දෙකේ පොදු සාධකය මොකක්ද? x නේ. එතකොට අපිට x එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද මෙතන? a ධන b. ඊට පස්සේ මේ දෙවෙනි ප්‍රකාශන දෙක ගත්තොත් එහෙනම් මේක තියෙනවා ay එකතු කරන්න කියලා by. ඒ දෙකේ පොදු සාධකය මොකද්ද? y නේ. ප්‍රකාශන පද දෙකටම y තියෙනවා. එතකොට අපිට ධන y එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? a ධන b. ඊට පස්සේ මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනය ගත්තාම x ගුණ කරන්න කියනවා a ධන b ට. ඊට පස්සේ y ගුණ කරන්න කියනවා a ධන b ට. එතකොට මේක a ධන b පොදු සාධකයක් වෙනවා. එතකොට මොකද්ද කරන්නේ? a ධන b වෙනම ගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? මෙතන x ධන y. ඔය ටික ඉතුරු වෙන්නේ. දැන් ඊට පස්සේ අපිට ආපු එක මේකට සමානයි. ඔය පොතේ තේරුණා නේද? මොකද්ද දැන් අර වර්ගඵල හතර ABCD වර්ගඵල හතර එකතු කරාම අපිට ආවේ මෙන්න මේකනේ. එතකොට මේකේ අපි ප්‍රකාශන දෙක වෙනම සාධක කරලා ගත්තා. ax ධන bx කියන එක x එළියට ගත්තාම a ධන b එනවා. ay ධන by කියන එක y එළියට ගත්තාම a ධන b එනවා. එතකොට මෙන්න මේ ප්‍රකාශනේ a ධන b කියන එක පොදු සාධකයක් වෙනවා. ඊට පස්සේ a ධන b වෙනම ගත්තාම ඉතුරු වෙනවා අපිට x ධන y. එතකොට සම්පූර්ණ ප්‍රකාශනය මොකද්ද? a ධන b ගුණ කරන්න තියෙනවා x ධන y ගේ. එතකොට අපිට මුලින් මෙතන සම්පූර්ණ දිගයි පළලයි ගුණ කරලා ආපු වර්ගඵලය මෙතනින් ආව නේද? මෙන්න මේ තියරිය තමයි මේ කොටසදී අපිට කතා කරන්න තියෙන්නේ. මේකේ පද හතරක් සහිත විජ්ජීය ප්‍රකාශනවල සාධක. මෙන්න මේකේ පද හතරක් තියෙනවානේ. මොනවද? ax bx ay by. එතකොට පද දෙක ගානේ කඩාගෙන සාධක වෙනම වෙලා ඊට පස්සේ සම්පූර්ණ එකේ සාධක ආව අපිට a ධන b කියන එක. ඒක එළියට අරන් ඉතුරු ටික වෙනම ලියන්න. මේ ටික තමයි මේ කරන්න තියෙන්නේ. උදාහරණ ගණන් කීපයක් හදමුකෝ මේක හරියටම තේරෙන්නේ. එන්න මේ තියෙන්නේ හදපිටි ax ධන bx එක කරන්න කියනවා ay ධන by. ඊට පස්සේ පළවෙනි පද දෙක ගත්තා. එන්න කීයද ax ධන by. ඊට පස්සේ දෙවෙනි පද දෙක ay ධන by. එතකොට මේ දෙකේ පොදු සාධකය මොකක්ද? x නේ. ඊට පස්සේ ඉතුරු වෙනවා a ධන b. මේ දෙකේ පොදු සාධකය මොකක්ද? y. ඒක ඉතුරු වෙනවා a ධන b. එතකොට අපිට අන්තිමට එනවා a ධන b ගුණ කරන්න කියලා x ධන y වලින්. උදාහරණයක් බලමු. මේක මොකක්ද කියන්නේ? 3i x ධන 6i y ධන kx ධන 2i k y. ඊළඟට මේ ප්‍රකාශනය දුන්නාම මොකක්ද මුලින්ම අපි කරන්නේ? මේ පළවෙනි දෙක වෙන් කර ගන්නවා, දෙවෙනි දෙක වෙන් කර ගන්නවා. ඊට පස්සේ පළවෙනි දෙක ගත්තාම මොනවද තියෙන පොදු සාධකේ? මෙතන තියෙනවා 3ix, මෙතන තියෙනවා 6i y. එතකොට 3 කියන එක පොදු සාධකයක් නේද? 3 එළියට ගත්තාම මේ පැත්ත ඉතුරු වෙනවා x. 6i y වලින් 3 එළියට ගත්තාම මෙතන 2i y. හරි. එතකොට ඒක වෙන් කරගත්තා. ඊට පස්සේ මෙතන මොනවද? kx තියෙනවා, 2i ky තියෙනවා. ඒකේ පොදු සාධකය මොකක්ද? දෙකේම තියෙන එක k, ධන k. k එක අයින් කරපුවාම මෙතන ඉතුරු වෙනවා මොකක්ද? x. අනිත් පැත්ත ධන 2i y. එතකොට දෙක අතර මෙතන සමාන ඒවා x ධන 2i y ගන්න. එතකොට ඒක අපි ලියා ගන්නවා x ධන 2i y. ඊට පස්සේ මොකක්ද? මෙතන ධන 3 ධන k. මේක තමයි සාධක විදියට ගන්න ලියපුවාම එන්නේ. හරිද? දීලා තිබෙන ප්‍රකාශනයේ පළවෙනි පද දෙක වෙනම ගත්තා. සාධක වෙන් කරලා ලියවා. ඊට පස්සේ දෙවෙනි පද දෙක වෙනම ගත්තා. සාධක වෙන් කරලා ලියවා. ඊට පස්සේ මෙතන පොදු සාධකේ වෙනම ලියලා ඊට පස්සේ මෙතන ඉස්සරහින් තියෙන දේ වෙනම ලියන්න. මේ දෙවෙනි ගණනත් බලමු. ඒක මොකක්ද කියන්නේ? a වර්ග ඍණ 3a ධන
AB ඍණ 3යි B. මොකද්ද එතකොට මේකේ පළවෙනි පියවර? පළවෙනි පද දෙක වෙන් කරලා ගත්තා. දැන් තියෙන්නේ මොකද්ද? A වර්ග ඍණ 3යි A. මේකටම පොදු සාධකය මොකද්ද? A තියෙනවනේ දෙකේ. එතකොට A එළියට ගත්තා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකක්ද? මෙතන A වර්ග. එකයි අපි එළියට ගත්තේ. එතකොට තව ඒකක් ඉතුරු වෙනවා. ඍණ 3යි A. මේ එළියට ගත්තාම ඉතුරු වෙන්නේ ඍණ 3. මේකට A ඍණ 3 වරහන් ඇතුළේ එනවා. මෙතන දෙවෙනි පද දෙකේ මොනවද තියෙන්නේ? AB අඩු කිරීම 3යි B. පොදු සාධකය මොකද්ද මේ දෙකට? B නේ. දෙකේම තියෙන්නේ B. ධන B නේ එතකොට. B එළියට ගත්තාම මෙතන A ඉතුරු වෙනවා. මෙතන ඉතුරු වෙන්නේ ඍණ 3. එතකොට A ඍණ 3 දෙපැත්තටම පොදුයි. A ඍණ 3. ඊට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද? A ධන B. මේකයි මේකයිනේ. මේකනේ උත්තරය එතකොට. හරි. තව ගණනක් කරමු. ඊට පස්සේ තුන්වෙනි ගණනක් බලමු. ඒක මොකක්ද කියන්නේ? x වර්ග ධන xy ඍණ x ඍණ y. මේක කොහොමද කඩාගන්නේ? මුලින්ම තියනවා මොකද්ද? x වර්ග ධන xy. ඒක මොකද්ද පොදු සාධක දෙකටම තියනවානේ x. එතකොට x එළියට ගත්තා. මෙතන ඉතුරු වෙනවා මොකද්ද? මෙතන x වර්ග. එක x එකක් ගත්තාම තව x එකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ධන මෙතන xy එකෙන් y එක ගත්තාම ඉතුරු වෙනවා මොකද්ද? ධන y. එන මොනවද තියෙන්නේ? x වෙන y කියලා විතරයි. එතකොට අපි මොකද්ද එළියට ගන්නෙ? එළියට ගන්න මොකක්වත් නැහැනේ. එතකොට x එකේ y එකක් තියෙනවා, y එකේ එකක් තියෙනවා. මොනවද තියෙන්නේ? එකක් කියන්නේ මොකක්ද තියෙන්නේ? ඍණ එකක්. x එකේ ඍණ එකක් තියෙනවා, y එකේ ඍණ එකක් තියෙනවා. එතකොට මොකද්ද පොදු සාධකය? ඍණ 1 කියන එක අපි එළියට ගන්න පුළුවන්. එතකොට මැද ඉතුරු වෙනවා මොකද්ද? x ධන y. ඒක අපිට තේරෙනවා නේද? දැන් මෙතන ඍණ x ඍණ y කියලානේ තියෙන්නේ. එතකොට අපි ඒක කොහොමද හිතා ගන්න පුළුවන්? ඍණ x ඒවා එකක් තියෙනවා, ඍණ y ඒවා එකක් තියෙනවා. ඒ කියන්නේ ඍණ 1 කියන එක අපිට පොදු සාධකය. ඒකින්ද අපි ඍණ 1 එළියට ගත්තා. එතකොට මැද ඉතුරු වෙන්නේ මොකද්ද? x ධන y. දැන් අපි ලියා ගන්න පුළුවන් මොකද්ද? x ධන y. මෙතන මොකද්ද? x. මෙතන ඉතුරු වෙන්නේ ඍණ 1. හරි. අල්ලේසින් දැන් මේ කැලර කඩාගත්තට පස්සේ මේ වරහන් ඇතුළේ තියෙන එක ලියනවා වෙනම. ඊට පස්සේ මේ එළියෙන් ගත්තේ වත් එක වෙනම ලියනවා. ඊට පස්සේ මේ වගේ උත්තරයක් අපිට එනවා. මේ කතා කරපු දීර්යය තමයි මේ පළවෙනි කොටසෙන් අපිට කියන්නේ මොකද්ද? පද හතරක් සහිත බීජීය ප්‍රකාශනවල සාධක සෙවීම කියන්නේ. මේ ටික තමයි ඒ කොටසෙන් අපිට කතා කරන්න තියෙන්නේ.